ඔයා දන්නවද අර තුන් පාරක් බෙල්ලි වල්ලාගෙන ලනුව කැඩිච්ච එක්කෙනාට මොකක්ද උනේ කියලා? තුන් පාරක් බෙල්ලි වලේලාගෙන ලනුව කැඩිච්ච මිනිස්සයා ඇලකෙන් වතුර හරවනකොට ඇලේ තිබ්බ මැණිකක් කෝටි 50ක. මේ මිනිස්සයා දැන් කඩපේලියක් දාගෙන එනවා. නංගන් කිව්වොත් ඔයාලා දන්නවා. ඒ නිසා මම මයිකින් කියන්නේ හරි නෑනේ. කියන්නේ සමහරට එයා මොනවද හිතුවොත් තුන් පාරක් මැරෙන්න ගිහලා ලනුව කෙල්ල බේරුණා කෝටි 50ක මැණික් ගලක් හම්බුණා. පස්සේ දැන් ව්‍යාපාරිකේ. ඒ නිසා මැරෙන්න එපා. ජීවත් වෙන්න. ජීවිතේට මූණ දෙන්න. අඬාගෙන හරි ඉන්න. අපි කොහොම හරි බලමු මේක ගැට ගහගන්න. මේ මීට කලින් මැරුණා නම් ඔයාලගේ අතින් ආනන්ද මහසෑය හැදෙන්නේ නැහැ. මේ බණ ටික ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කාටත් අපේ ජීවිතේ ප්‍රශ්න කරදර අභියෝග හමුවේ මුහුණ දෙන්න ශක්තිය නුවණ විසඳුම් ගන්න ශක්තිය නුවණ ලැබේවා.